ගොඩක් ආදරයෙන් සෙනෙහසින් ඔයාලා අදත් පිළිගන්නවා මගේ තාරූස් බ්ලිස්ෆුල් ජර්නීස් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ආදරය කරන ඔයාටමයි. ඉතින් වීඩියෝ එක මුල ඉඳගෙන අවසාන වෙන තෙක්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයා අද මගේ වීඩියෝ බලන්න ගත්ත කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරලා bell icon එක උඩ තියෙන all කියන option එකත් select කරන්න කියන ආදරණීය ඉල්ලීමත් එක්කම අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලට මට පෙන්වන්න හිතුනේ මෙන්න මේ ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එක. මෙයාගේ නම තමයි මොනෙස්රා. කොම්පෝස් සහ වැලි මිශ්‍ර මාධ්‍යයේ මේ ප්ලාන්ට් එක ගොඩක් හොඳට හැදෙනවා. ගහක් සහ වැලක් විදියට තියෙන ප්ලාන්ට් වර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ගහක් විදියට හැදෙන මොනෙස්රා ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එකෙන් ඔයාගේ ගෙදරට වැරන්ඩා එකට ගෙනත් දෙන්නේ ලොකු රිච් ලුක් එකක්. මේ ඉන්නේ ගෝල්ඩන් කොකඩයිල් කියන ඉන්ඩෝ ප්ලාන්ට් එක. මෙයා ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මෙයාගේ මේ දැල්ලේ තියෙන රත්තරන් පාටට හුරු කහ පාට නිසා තමයි මෙයාට ගෝල්ඩන් කොකඩයිල් කියන්නේ. මේ ප්ලාන්ට්ස් වර්ග ගොඩක් ඉරේරියට තියන්න හොඳ නැහැ. අවුවට තිබුණු ගමන්ම මේ කොළ පිච්චෙන්න බලනවා. ඒත් මේ ප්ලාන්ට් එකට නම් උදේ ඉරු එළිය පොඩ්ඩක් වැටුණට කමක් නැහැ. මොකද ඒ දැල්ලේ ලස්සන කහ පාට වැටෙන්න පොඩ්ඩක් ඉරු එළිය ඕනේ. මේ තියෙන්නේ ග්‍රීන් කොකඩයිල් කියන ඉන්ඩෝ ප්ලාන්ට් එක. මෙයා අර ගෝල්ඩන් කොකඩයිල් වගේ දැල්ල කහ පාට වෙන්නේ නැහැ. ඔක්කොම එන දළු කොළ ඔක්කොම කොළ පාටයි. මෙයත් හරිම ලස්සන ප්ලාන්ට් එකක්. මෙයා වෙළඳ පොලේ ගොඩක් ඉහළ මිලකට විකිනෙන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේත් මංගාව තියෙන ලස්සන පිලෝ වර්ග වලින් එකක්. මෙයාගේ නම ගෝල්ඩන් පිලොඩෙන්ඩරන් කියලා කියන්නේ. මේ ප්ලාන්ට් එකෙන් මගේ වැරන්ඩා එකට එන ලස්සන නම් වචන වලින් කියලා නිම කරගන්න බෑ. ඒ තරම් ලස්සන ප්ලාන්ට් එකක්. දැන් මේ තියෙන්නේ හොමුලොමෙනා ප්ලාන්ට් එක. මගේ ළඟ තියෙන බ්ලැක් ලීෆ් එක. මම දැකලා තියෙනවා තවත් වර්ග දෙකක් විතර තියෙනවා. ලාකොළ පාට සහ තදකොළ පාට කියන පාට වලින්. මගේ ළඟ තියෙන බ්ලැක් කලර් එක. ඉතින් මේකත් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මේ විදියට පඳුරු විදියට තමයි හැදෙන්නේ. මේ පඳුරු හැදෙනකොට ඔය දැන් වීඩියෝ එකේ පෙනේ ඔයාලට මෙන්න මේ විදියට මල් හැදෙනවා. ඒ මල් අපි පිපෙන්න දෙන්න හොඳ නැහැ. කඩලා දාන්න ඕනේ. ඒව කඩලා දැම්මම ලස්සනට පඳුරු විදියට මේ ගස් හැදෙනවා. ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. ඔයාලත් නැත්තම් ඔයාලගේ ගෙදරට ඔයාලගේ ගාඩන් එකට එකතු කරගන්න ගොඩක් ලස්සන පෙනුමක් ඔයාලට ගන්න පුළුවන් වේවි. දැන් මේ ඉන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ලෝකේ ඉන්න ලස්සන හැඩකාරයෙක්. මෙයාගේ නම බර්කින්. මේ ප්ලාන්ට් එක වෙළඳ පොලේ ගොඩක් ලොකු මුදලකට තමයි අලෙවි වෙන්නේ. මේ වගේ චූටි ප්ලාන්ට් එකකුත් රුපියල් 1500ක් 2000ක් අතර වගේ මිලක් වෙනවා. ඉතින් මෙයා ලොකුවට හැදුනහම පුදුම ලස්සනක් තියෙන්නේ. ওই ෆොටෝ එකේ පේන තියෙන්නේ ටිකක් ලොකු ප්ලාන්ට් එකක්. බලන්න කොහොමද ලස්සන කියලා. දැන් මේ පේන තියෙන ප්ලාන්ට් එකත් බැම්බු ලීෆ් ප්ලාන්ට් එකක්. මේකත් හරිම ලස්සනයි. ගොඩක් ලොකු රිච් ලුක් එකක් ගෙදරට ගෙනල්ලා දෙනවා. මෙයා මේ වගේ බුෂ් එකක් හදා ගන්න ඕනේ. එතකොට තමයි ලස්සන තියෙන්නේ. මෙයා නම් ලොකු මුදලකට අලෙවි වෙන ප්ලාන්ට් එකක් නෙවෙයි. ඒත් මෙයාගේ ලස්සන නම් කියලා නිම කරන්න බෑ. මේ තියෙන්නේ මූන්ලයිට් ගේන්ට් කියන ඉන්ඩෝ ප්ලාන්ට් එක. මේකත් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මේකේ හැදෙන දළු සහ මේ වගේ ලපටි කොළ ලා කහ පාටට තමයි තියෙන්නේ. මේකත් ගොඩක් ඉරු එළියට තියන්න හොඳ නැති ප්ලාන්ට් එකක්. උදෑසන ඉරු එළියට වගේ තිබ්බාම මේ දළු ලස්සන කහ පාටට හැදෙනවා. දැන් මේ පේන තියෙන ප්ලාන්ට් එකත් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. ඒ වුණාට මේකේ නම නම් මම දන්නේ නැහැ. මම ඉන්ටර්නෙට් එකෙත් සර්ච් කරලා බැලුවා. ඒ වුණාට මට හොයාගන්න බැරි වුණා. කොහොම නමුත් මේක ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. එළිය වගේම ගේ ඇතුලේ වුණත් ලස්සනට ඔයාලට තියාගන්න පුළුවන්. ගොඩක් මල්පල තාවන වල මම දැකලා තියෙනවා මේක තියෙනවා. ඇත්තටම ලස්සන ප්ලාන්ට් එකක්.
දැන් මේ තියෙන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් ලෝකේ රෝස කුමාරි පින්ක් ප්‍රින්සස් කියන ඉන්ඩෝ ප්ලාන්ට් එක. මේ බලන්න මෙයාගේ ලස්සන, මෙයාගේ මේ විදියට කොළ රෝස පාටට හැදෙනවා, එන දලුත් රෝස පාටට හැදෙනවා. හරිම ලස්සනයි. බලන්නකො ඔය ෆොටෝ එකේ තියෙන මේ ප්ලාන්ට් එක දිහා, ඒක ගොඩාක් ලස්සනයි. ඉතින් මේකට නම් ඉරේලිය පොඩ්ඩක් තිබුණට කමක් නැහැ. එතකොට තමයි ඔය ලස්සනට කොළ රෝස පාට වෙලා හැදෙන්නේ. මේ තියෙන්නෙත් මං ගොඩක් ආදරේ කරන තවත් ප්ලාන්ට් එකක්. මේකෙත් නම මම දන්නේ නැහැ. මේකෙත් හරිම ලස්සනට බුෂ් එක වගේ මේ ගා හැදෙනවා. මේ ප්ලාන්ට් එකෙනුත් මගේ වැරෙන්ඩා එකට මගේ ගෙදරට ගෙනත් දෙන්නේ ලොකුම ලොකු ලස්සනක්. බලන්නකෝ මෙයාගේ හැඩ. මෙයාගේ නම ස්විස් චීස්. මෙයාත් හරිම ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ගෙදර එළියට වගේම ගේ ඇතුළෙත් මෙයා තියන්න පුළුවන්. ගොඩක් ලස්සනයි. මගේ මේ ප්ලාන්ට් එකේ යට හරිය ඔක්කොම දලඹු මහත්තුරුයි කොළුබෙලි මහත්තුරුයි කාලා දාලා ওই ආධාර එකේ දිගේ උඩට ගිය කොටස විතරයි තියෙන්නේ. මෙයා කාපු දලඹු මහත්තයත් නිකන් මෙයා විදියම ලොකු ඇස් තියෙන කොළ පාට දලඹු මහත්තයෙක්. මේ තියෙන්නේ බෙන්ජමිනා ප්ලාන්ට් එක. මෙයත් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේ ඇලොකේෂියා වර්ගයට අයත් ලස්සන ප්ලාන්ට් එකක්. මේකෙත් ගොඩක් පඳුරු විදියට හැදෙනවා. මේකත් ගොඩක් ලස්සන. ගෙදරට ලොකු ලස්සනක් ගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. මේ තියෙන ප්ලාන්ට් එකේ නම නම් මම දන්නේ නැහැ. අලකොළ වලට අයිති විසිතුරු කොළ තියෙන ප්ලාන්ට් එකක් මගේ ළඟ තියෙන්නේ. මෙන්න මේ විදියට සුදුයි කොළයි මික්ස් වෙච්ච ලස්සන කොළ තියෙන ප්ලාන්ට් එකක්. මේකත් ඉතින් මගේ ගෙදරට ගෙන දෙන්නේ ලොකුම ලොකු ලස්සනක් එක්ක සිරියාවක්. දැන් මේ ඉන්නේ ඔයාලා හැමෝම දන්න කැලීතියා. මේ කැලීතියා වලත් ලස්සන කොළ තියෙන වෙරයිටිස් ගොඩාක් තියෙනවා. මං ගාවත් කීපයක් තියෙනවා. ඒකිනුත් මං ආසම ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ওই පේන ප්ලාන්ට් එකටත් මං ගොඩක් ආසයි. ඒකත් කැලීතියා වර්ගයක්. බලන්න යාළගේ ලස්සන දිහා. දැන් මේ තියෙන්නේ කර්ල් රිබන් ප්ලාන්ට්. මෙයාට කියන්නේ නම කර්ල් රිබන් ප්ලාන්ට්. මෙයත් ගොඩක් ලස්සනයි. මේ විදියට කොළේ අග කොටස නිකන් කර්ල් එකක් වගේ තියෙන එක තමයි යාට කර්ල් රිබන් ප්ලාන්ට් කියන්නේ. මෙයත් ගෙදරට ගෙනෙත් දෙන්නේ ලොකුම ලොකු ලස්සනක්. බලන්නකො මෙයාගේ ලස්සන දිහා. මෙයත් නිකන් අර කුරු ගැහිච්ච කොළ තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. මෙයාගේ නමත් මම දන්නේ නැහැ. මෙයා මේ විදියට එල්ලෙන්න තියෙනකොට හරිම ලස්සනයි. මගේ ළඟ මේ විදියට හදාගත්තු පෝච්චි 3-4ක්ම ගෙදර තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මං එල්ලන්න හදාගත්තු පෝච්චි. මං කිව්වේ පෝච්චි 3-4ක් තියෙනවා කියලා. අන්නේ පෝච්චි වලින් එකක්. මෙයාගෙත් මේ විදියට කොළ පාට වැඩි වෙලා හැදිච්ච එකකුයි තව සුදු පාටට හුරු එකකුත් තියෙනවා. ඒ සුදු පාට ගහ නම් මං ළඟ හැදිලා නැහැ. මේක තමයි මේ විදියට ලස්සනට හැදිලා තියෙන්නේ. මේ තියෙන ඉතින් ඔයාලා කවුරුත් අඳුරන සැන්සවේරියා වර්ගයක්. මේකෙත් ලස්සනට මේ විදියට රෝස මල වගේ තමයි හැදෙන්නේ. ගොඩක් ලස්සනයි මේ ප්ලාන්ට් එකත්. මේ විදියට ඉස්සරහ මේ වගේ නිකන් පාත්තරයක් හැඩති පෝච්චි එක දාලා තියුණාම ගොඩක් ලොකු ලස්සනක් ගන්න පුළුවන්. මේ පුංචි පැංචත් සීබ්‍රා කැට්කස් කියන වර්ගය. මේකත් අර තාමගේ පුංචි පැලයක් නේ තියෙන්නේ. මේක තව ටිකක් ලොකු පෝච්චියකට දැම්මොත් මීට වඩා ප්‍රමාණයෙන් ලොකු වෙනවා. මෙයාත් ගෙදරට ගේන්නේ ගොඩක් ලොකු රිච් ලුක් එකක්. මේ තියෙන්නේ මේකත් ඉතින් ඔයාලා දන්න අඳුනන කෙනෙක්. මේ තියෙන්නේ ඉසෙඩ් ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක නම් ඉතින් චූටි දරුවෙක් ගෙදර ඉන්න කෙනෙක් නම් ගොඩක් පරිස්සමෙන් තියාගන්න ඕනේ. මේක ලස්සන වගේම තමයි මේකේ කොළ කිරි ඇඟේ ගෑවුනොත් ගොඩක් පිළිකාකාරකයි විස සහිතයි කියලා කියනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් කුඩා දරුවන්ගෙන් ඈත් කරලා තියාගන්න ඕනේ. මේ තියෙන්නේ ලෙදර් ෆර්න් කියන ප්ලාන්ට් එක. මේක මම මේ පොල් ගෙඩියක තමයි හදාගෙන තියෙන්නේ. පොල් එලි වලින් පොල් ගෙඩියක් විදියට හදාගෙන. මේක මම තව දැකලා තියෙනවා මැටි මුට්ටි වලත් ලස්සනට හදාගෙන තියෙනවා. මම ඉස්සරහට පෙන්නන්නම් මගේ යාළුවෙක්ගේ ගෙදර එක කොහොමද තියෙන්නේ කියලා. මේ ප්ලාන්ට් එකත් ගොඩක් ලස්සනයි.
ඔයි දැන් පේන්න තියෙන්නේ ඔයි මගේ හිතවතෙක්ගේ ගෙදර තියෙන ප්ලාන්ට් එකක්. ඒ ආර මැටි මුට්ටිය මේ ග්‍රිල් එකකින් හිල් හදලා ඒ ග්‍රිල් අස්සෙන් ඔයි කෑලි පැල කරලා ඔයි වටේටම ලස්සනට හදාගෙන මේ ප්ලාන්ට් එකට යා කිව්වා අවුරුදු 4කටත් වඩා වැඩි කියලා මේ විදියට ලස්සනට හැදෙන්න ඒ වගේ කාලයක් යනවා. බලන්න යාගේ ලස්සන දිහා. ඉන්ඩෝර් ප්ලාන්ට් ලෝකේ තියෙන තවත් ලස්සන හැඩකාරයෙක්. මෙයාගේ නම ස්ටැග් හෝන්. මේ වීඩියෝ එකත් මගේ ගෙදර එකක් නෙමෙයි. අර කලින් ලෙදර් ෆර්න් එක පෙන්නපු මගේ හිතවත් අක්කලාගේ ගෙදර. ඉතින් ඒකෙන් තියෙන පැලයක් තමයි මේ මම්මන්ගේ ගෙදර හදලා තියෙන්නේ. මේ විදියට මැටි මුට්ටියකට වතුර පුරවලා මේ ගහ තියලා බදින්න ඕනේ. එතකොට මේ මුට්ටියේ තියෙන සීතලට මේ පැලය හැදෙනවා. අර නිකන් බදන් කාලා කියන්නේ අපි. මේ විදියට මේකට බැඳිලා මේ ප්ලාන්ට් එක හැදෙනවා. ඉතින් මේ ප්ලාන්ට් එක හැදෙන්න ගොඩාක් කාලයක් යනවා. අවුරුදු 3-4ක් යනකොට තමයි ලස්සනට හැදෙන්නේ. තාම මේ ගහ මම පැල කරලා මාස 5-6ක් විතර ඇති. දැන් මේ තියෙන්නේ ලස්සනම ලස්සන එයා ප්ලාන්ට් එකක්. මෙයාට වතුර විතරයි හැදෙන්න ඕන. මේ වගේ ලී කෑල්ලක තියලා බැඳලා එල්ලුවාම මෙයා මේ විදියට ලස්සනට හුලඟින් හැදෙනවා. ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. ලස්සන වගේම තමයි මෙයාගේ වටිනාකමත් ගොඩක් ඉහළයි. මෙයාගේ චූටි පැලේකුත් රුපියල් 1500ක් විතර වෙනවා. මෙන්න මේ හැඟින් ප්ලාන්ට් එක. මේකේ නමත් මම දන්නේ නැහැ. අර ඉස්සර කෙවල් වල තිබුණේ කාසිපෙති කියලා. අන්න නිකන් ඒ කාසිපෙති ගස් වගේ. ඒත් ඒ කාසිපෙති නෙවෙයි මේක ඒ ජාතිය වෙන වෙරයිටි එකක්. මේකත් ඉතින් හැඟින් ප්ලාන්ට් එකක් විදියට ඔයාගේ වැරන්ඩා එකට එකතු කරගත්තොත් ඔයාට ගොඩක් ලොකු ලස්සනක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ප්ලාන්ට් එකේ නමත් මම දන්නේ නැහැ. මේකත් අර මගේ හිතවත් අක්කලාගේ ගෙදර තිබුණු මදර් ප්ලාන්ට් එකේ වීඩියෝ එකක්. ඒකේ පැලයක් තමයි මේ මගේ ගෙදර ගෙනල්ලා මං හදලා තියෙන්නේ. මේකෙත් මේ ලස්සනට මේ විදියට දම් පාට කොළ තියෙනවා. මේකේ දම් පාට වැඩි වෙන්නේ මේක ගොඩක් ඉර එළිය ප්‍රිය කරන ප්ලාන්ට් එකක්. අවුවට ඉර එළියට තමයි මේකේ කොළ ලස්සනට හැදෙන්නේ. මේකට වතුරයි ඉර එළියයි තමයි ගොඩක් ඕන. පොහොර ඇත්තටම ගොඩක් අඩුවෙන් යන ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එකේ නමත් මම දන්නේ නැහැ. මේකත් ගොඩක් ඉර එළියට ඕනකෝ. අර පතොක් වර්ගයට අයත් හැඟින් ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේ අර කලින් විදියටම ගොඩක් මිලෙන් අධික බ්ලැක් කාඩිනල් කියන ප්ලාන්ට් එක. මගේ ළඟ මේකෙත් තිබුණු මදර් ප්ලාන්ට් එක සත්තු කාලා වේයෝ වගේක් කාලා මැරිලා ගියා. ඊට පස්සේ ඒකේ පොඩි කන්දෙන් ටොප් කට් කරපු පැලයක් තමයි මේ තියෙන්නේ. ඒක ගොඩක් ලස්සනයි. තවමත් මගේ ලස්සනට හැදිලා නැහැ. මේකත් මිලෙන් ගොඩක් ඉහළ වටිනාකමක් තියෙන ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි. මේකත් සක්සිලන්ට් කුලයට අයත් ප්ලාන්ට් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ කොළ හැදෙන්නේ නිකන් රෝස මලක් වගේ. මේක හරිම ලස්සනයි. මේක ඇත්තටම හැඟින් ප්ලාන්ට් එකක්. මේක මං එල්ලලා තිබුණා. ඇත්තටම පෝච්චිය දැන් කැඩිලා තියෙන්නේ. තනියෙන් තමයි එල්ලෙන්නේ ඔය ගහේ. ඉතින් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේ ගොඩක් ලස්සන සැන්සවේරියා එකක්. මේක පසඟිල්ල වගේ තමයි හැදෙන්නේ. හරිම ලස්සනයි. මේකත් හැදෙන්න ටිකක් කාලයක් යනවා. ඒ වුණාට ගහ හැදුනාම ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන් මට යන්න වෙලාවත් ඇවිල්ලා මම ගිහිල්ලා එන්නම්. ආපහු ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.